දැන් විශේෂයෙන්ම ගත්තොත් දරුවෝ අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය, දෙමව්පියෝ අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය, පාසල් ගුරුවරු ගුරුවරියන් අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය. ඉතින් ඒ අයට පුළුවන් අපිට ගීත රචනා යොමු කරන්න. ජගත් නදී තීරේ ගලා යන සපඳ මේ මාතොට විශ්ව මාධ්‍ය අවකාශයට එක්වන මාතොට TV. ඔබ දන්නවා මාතොට YouTube නාලිකාව කියලා කියන්නේ සපුරාම දරුවන්ගේ දස්කම් වෙනුවෙන් වෙන්වුණු අන්තර්ජාල නාලිකාවක් නැත්නම් YouTube නාලිකාවක්. දැන් මේ නාලිකාව ඇතුලේ ගොඩාක් ළමා ගීත තියෙනවා. මම හිතන්නේ ගෙවි ගිය අවුරුදු 14ක 15ක වගේ ඈත ඉඳලා අපි දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ගීත මේ ඇතුලේ තියෙනවා. දැන් මේ ගීතවල පදමාලා වශයෙන් ගත්තොත් එහෙම 95%කටත් වැඩි ප්‍රමාණයක් මා විසින් පෞද්ගලිකව රචනා කරන ලද ගීත. මම හිතන්නේ එහෙම ගීත 500කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා පෞද්ගලිකව මා විසින්ම රචනා කරපු ඒවා. ඇත්තටම කියනවනම් මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙම මා විසින් රචනා කරන ලද ගීත අලුත් පරපුරක් කරහා ගායනා කරවා ඉදිරියට දාන ගමන්ම අලුත් පරපුරක් රට හඳුන්වා දීමේ ඉලක්කය සහිතව. ඉතින් මම කල්පනා කළා මෙතන ඉඳලා දැන් ගායනය සඳහා දරුවන් තෝරගන්නවා වගේම දරුවන් සඳහා ගීත රචනා කරන්නත් ඔබට ආරාධනා කරන්න. දැන් විශේෂයෙන්ම ගත්තොත් දරුවෝ අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය, දෙමව්පියෝ අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය, පාසල් ගුරුවරු ගුරුවරියන් අතරේ ඇති ගීත රචනා කරන්න පුළුවන් අය. ඉතින් ඒ අයට පුළුවන් අපිට ගීත රචනා යොමු කරන්න. දැන් ඇත්තටම දැන් මට මතකයි මේ සිසුමිනි පවුර වැඩපිළිවෙල ඇතුළෙත් එහෙම නිර්මාණ ආවා. දැන් මට මතකයි මුල්ම අදියරේදී යක්කල මුල්ල ප්‍රදේශයෙන් අතුලඩය සූර්යාරච්චි කියලා මහත්මයෙක් ආවා. එතුමාගේ දරුවා එක් කරගෙන අපේ වැඩපිළිවෙලට. ඒනකොට දවසක් මට මතකයි මගේ අතට දුන්න ගීත වගේක් ගායනා කරවන්න ගන්න කියලා. ඉතින් ඇත්තටම ඒ ගීත රචනා දිහා බැලුවම මට තේරුණා ඉතාම ප්‍රශස්ත මට්ටමේ පදමාලා තිබුණා. දැන් උදාහරණයකට ගත්තොත් ඔබ දන්නවා අපේ නාලිකාවේ තියෙනවා ඇර පොටේ සවිය තව වැඩි වෙන්න ලබු කැටේ එපා කඳුළු පිරෙන්න පියෙන් පියට ඉහළට යන තාත්තාව දෙවියෝ රකින්න මගේ තාත්තාව දෙවියෝ රකින්න. ඒ කියන්නේ කිතුල් ගස් යන තාත්තා කෙනෙක් ගැන දරුවෙක් කියන ගීතයක්. ඉතින් කොච්චර ලස්සනද? ඒ වගේ මට මතකයි තව ගීතයක් තිබුණා. හිරු කුමරු මුතු ගෙනවිත් මත්දහනේ තාත්තාගේ ඇඟේ අලවලා හෙමින් හෙමින් මුතු නිසා බිමට වැටෙනවා. කොච්චර ලස්සන කාව්‍යෝක්තියද? තව එක ගීතයක් තිබුණා. අපි දන්නවනේ නවදලි හේනේ කතාව. නවදලි හේනේ දැල්හුණු දෙලිහේනේ දෙවුණු ගහක් යට අර ඉන්නේ මගේ බුදු අම්මා අර ඉන්නේ මගේ බුදු අම්මා. නවදලි හේනේ දැල්ලුණු දැලි හේනේ දැවුණු ගහක් යට අර ඉන්නේ මගේ බුදු අම්මා ඒ ඉන්නේ. දැන් අපි දන්නවා නන්ද කුමාරයාව දිව්‍ය ලෝකෙට එක්ක යන ගමන් අතරමඟදී නවදලි හේනේ දැවුණු ගහක් ළඟ වැඳිරියක් පෙන්වුවයි කියනවනේ. දැන් මේ අතුල්ලේ සූර්යාරච්චි මහත්මයා මේක පරිකල්පනය කරනවා වෙන තේරුමක් දෙනවා. ඒ ඉන්න ඇත්තේ වැඳිරියක් නෙවෙයි දුක් විඳින අම්මා කෙනෙක්. ඒතකොට ඒ අම්මගේ ප්‍රාර්ථනාව තමයි දිව්‍ය කුමාරියක් වගේ දියණියක් හදන එක. ඒ වගේ අපි දන්නා ඒ සිද්ධි වලට නව අර්ථකථන දෙමින් ඉතා ප්‍රබල ගීතාවලියක් ඔහු රචනා කළා. ඒ නිසා ඔහුගේ ගීත අපේ මේ ගීතාවලිය ඇතුලේ මම හිතන්නේ ගීත 20ක් 25ක් විතර තියෙනවා. ඒ වගේම මට මතකයි ඔබ දන්නවා මේ ගීතාවලියේ තියෙනවා තව ගීතයක් මධ්‍ය මහා විද්‍යාලය
ඉඳලයි මම එන්නේ ගේට්ටුව වැහුවේ ඇයි මුරමාමේ මේ මං හිටගෙන ඉන්නේ දරුවෙක් යනවා මධ්‍ය මහා විද්‍යාලයේ පහු කරලා තමයි අර ඈත පුංචි ඉස්කෝලේකට යන්නේ. දැන් මේක ලිව්වේ හම්බන්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් ප්‍රියන්ත කඩිගමුව කියලා. ඉතින් මේ වගේ ගීත රචනා කරන්න පුළුවන් අය අපේ පාසල්වල ගුරුවරු අතරෙත් ඉන්නවා. දෙමව්පියෝ අතරෙත් ඉන්නවා. සමහර දරුවොත් ඇති දක්ෂතා තියෙන. ඒ නිසා මම පොදුවේ ආරාධනා කරනවා අපේ නාලිකාව නරඹන සියලු දෙනාට ඒ වගේම අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ දරුවන්ට දෙමව්පියන්ට ගුරු භවතුන්ට තමන් අතින් නිර්මාණය වන හොඳ ගීත රචනා අපිට WhatsApp කරන්න. අපේ WhatsApp අංකය අපි ඉදිරිපත් කරනවා. ඒකට එවන්න. ඒ අතරින් හොඳ පදමාලා තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී නිර්මාණය කරන ගීත සඳහා ඒ පදමාලා තෝරගන්නවා. ඊටාම සරලව කියන්න තියෙන්නේ දැන් අපේ නාලිකාවට අපිනේ පදමාලා ඉල්ලන්නේ. ඒ නිසා අපි පිළිගන්න ක්‍රමයක් තියෙනවනේ. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ගීතයක් කියලා කියන්නේ ඊටාම සරල කවියක්. දෙවිවරු මේ මතට ඇවිත් විමන් වලින් දැස ගුරුතරු වී පායනවා අඳුරු අහස් කුස නිල්ලහසට පියාඹන්න පියාපතක් මටත් දෙන්න නීල කොවෙයෝ අර බලන්නකෝ අම්මේ අහස පුරා මුතු සුරංගනා ඇස් වගේ හරි ලස්සන මුතු රස කර කර පෙර බුදින ගිරවෙක් වාගේ සැලලිහිනිය සුභාෂිතය කටපාඩම් කරනවා මම කවියක් නෑර මල් මත තවරන මුදු මිලකින් ඩිංගක් ඉතිරිවත් නම් අනේ මගේ පුංචි සිතේ තවරා යන්න මං ආසයි මලක් වෙලා සිනා නගන්න ඔබට ලැබෙන අත්දැකීම් ලියන්න. ලියලා අපට ඉදිරිපත් කරන්න. හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ අපිට අවශ්‍යතාව තියෙන්නේ ළමා ගීත මේ අධීරයේදී. මොකද දරුවන් සඳහානේ අපි මේ ගීත නිර්මාණය කරන්නේ. ඉතින් දරුවන් සඳහා ගීත නිර්මාණය කරන එක ලේසිත් නෑ. අපි එහෙම සරලව හිතුවට දරුවෙකුට ගීතයක් හදනවා කියන්නේ අපි දරුවාගේ ලෝකයට යන්න වෙනවා. ඒ වගේම සමාජ වගකීමකුත් අපිට තියෙනවා.